ධාරබයි පැතුම් YouTube channel එකට ඔයා සාදරයෙන් පිළිගන්නවා. අද මගේ වීඩියෝ එක වෙන්නේ මේ ස්වභාවික ඔයගලන්ට හැමදාම දැම්මම මේ කෘත්‍රිම ලබු කැට මේ අද ස්වභාවික ලබු ගෙඩියක් කොහොමද අපේ මේ වැඩ කටයුත්තේට ප්‍රයෝජනෙට ගන්න කියලා තමා මේ මට අද වීඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් මේ වෙනදාට පාවිච්චි කරන ඒවා අපි ඉතින් ආදේශක හැටියට ගත්තට ඒවා ඉතින් ශරීර සෞඛ්‍යයට එච්චර හිතකර මදි. දැන් මේ ඇවිල්ලා කිසිම ශරීර සෞඛ්‍යයට අහිත නොකර ස්වභාවික මේ ලබු ගහේ ලබු ගෙඩියක් තමයි මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ. ඉතින් මේ ලබු ගෙඩිය මේ විදිහට ගන්න සෑහෙන්න මහන්සි වුණා. ඒ කියන්නේ මේ වැලි මේ ලබු ගෙඩිය ආවම අපිට ඒ ලබු ගෙඩිය පොලිතින් එකකින් කවර් කරන්න ඕන. නැත්තම් මේ ලබු ගෙඩියට ඉල්ලෝ විදිනවා. ඉල්ලෝ විදුනාම විද්දාම මේ ලබු ගෙඩිය හිල් වෙනවා. හිල් වුණාම ඉතින් මේ ලබු ගෙඩියෙන් ප්‍රයෝජනයක් නිසියාකාරව ගන්න බැරුව යනවා. ඉතින් හිල් වෙච්ච ඒවට පොඩි පැලස්තර දාන්න පුළුවන්. ඒවා ඉතින් එහෙම කරගෙනත් ඉතින් මේ අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මේ තාම සාර්ථක විදිහට හදාගත්ත එකක් තමයි මේ. සාර්ථක විදිහට කිසිම කෘත්‍රිම ಜಾති භාවිතා නොකර කොහුලනුව සහ ගහේ හැදුන ලබු ගෙඩිය කපලා මෙන්න මේ විදිහට අපි හරි ගස්සගෙන තියෙනවා. මම කලින් වීඩියෝ එක ඔයගොල්ලන්ට දාලා ඇති මේ කොහොමද ආදේශක පාවිච්චි කරන්න කියලා. ඉතින් දැන් මේවා හැමෝටම නැහැනේ. හැමෝටම නැති නිසා හොයාගන්න පුළුවන් අය ඉන්නවා නම් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට දේශීය විදිහට මේ ලබු ගෙඩිය ලණු වලින් ගැට ගහගෙන මේ දැන් මල් ලණුවක් දාලා තියෙනවා මේක එල්ලන් යන්න මේ ටිකක් අමුතු විදිහකට තමයි මේක මම මේ ගැට ගහලා තියෙන්නේ. ඕගොල්ලන්ට වෙන්නේ මේ ගැට ගහලා තියෙන විදිය මේක පාවිච්චි වෙන විදිහ වෙනම වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඇයි මෙහෙම ගැට ගහලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අර වැඩිදුර මේ පැහැදිලි කිරීමට අර මගේ ඉදිරියේදී දාන වීඩියෝ ඔයගොල්ලෝ බලන්න. මෙහෙම දාලා තියෙන්නේ මේ මගේ තියෙනවනේ ආයුධ කට්ටලයක්. ආයුධ කට්ටලෙට පිටිපස්සෙන් තමයි මේ ලබු ගෙඩිය එල්ලගන්නේ. විතරම අපි පාවිච්චි වෙන්න ඕනේ අපේ අත් නිදහස්ව තියෙන්න ඕනේ. ගහට යනකොට අත් දෙක නිදහසේ තියෙන්න ඕනේ. එතකොට මේවා ඔක්කොම අපේ ආයුධ කට්ටලේ එල්ලගෙන තමයි අපි ගහට නගින්නේ. මොකද ආරක්ෂාව සඳහා තමයි ඒ ක්‍රම අනුගමනය කරන්න ඕනේ. ආයුධ කට්ටලේ මේක පිටිපස්සේ එල්ලගන්න විදිහයි ඒ විදිහට පහසු වෙන්න තමයි මේ විදිහට බැම්ම අරගෙන මෙන්න මේ විදිහට මේ ලණුව මම අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට වැඩිදුර මේ පැහැදිලි කිරීමකට මම දෙපෙන්නන්නම් මේ වීඩියෝ එකෙන් මේක පාවිච්චි කරන විදිහ. ඉතින් මට කාලයක් තිස්සේ බල හිටිය ලබු ගෙඩියක් කොහෙන්ද හොයාගන්නේ කියලා. මේක ඉතින් ටිකක් කල් යනවා ලබු ගෙඩිය හැදෙන්න ඕනේ. හැදුනට පස්සේ ගෙඩිය පරිස්සම් කරගෙන කොහොමද ඉතින් මාස 4ක 5ක විතර මේ උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ. 4කට 5කටත් වැඩිද මන්ද. සාමාන්‍ය මාස 6ක් 7ක්වත් යනවා මේ වගේ ලබු ගෙඩියක් මේ හරියට හරි ගස ගන්න. ලබු වැලක් තියෙන්න ඕනේ. ලබු වැලේ සාර්ථක මේ වගේ ලොකු ගෙඩිය එන්න ඕනේ. ඉතින් අර අසීරු තත්ත්ව නිසා ඉතින් අර මේ ආදේශක පාවිච්චි කළා. දැන් ඉතින් මට
ස්වභාවිකම ලබු ගෙඩියක් හම් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේකට මලෙන් එන කඳුල දැම්මහම කෝ වගේ රසයක්ද කෝ වගේ සීතලක්ද මේක වතුර බීපු කට්ටිය දන්නවා ලබු ගෙඩියට වතුර දාලා පැත්තකින් තියලා බිව්වහම මේ ඒ වතුරේ තියෙන සීතල ඉතින් මේක මේ දවස්වල පැරණි කට්ටිය ඉතින් පාවිච්චි කළේ හේනට කමතට ගෙනියන්න මල් කපන අයත් ඉතින් පාවිච්චි කරලා තියෙනවා මම දැකලා තියෙනවා ඉතින් මේ ගොඩක් පරණ ක්‍රමවේදයක් සහ ශරීර සෞඛ්‍ය හිතකර ක්‍රමයක් විශේෂයෙන් ඒක මතක් කරන්න ඕන ක්‍රමේ පරණයි ශරීර සෞඛ්‍යයට හිතකරයි එහෙමනම් අද වීඩියෝ එකෙන් මම නතර වෙනවා ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන විදිය මේක කොහොමද පාවිච්චි කරන්න කියන වීඩියෝ එක මම ඊගාව වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට දෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ඊගාව වීඩියෝ එකකින් හම්බ වෙමු.